Sangam saranam gacchami. Tutiyampi buddham saranam gacchami. Tutiyampi dhammam saranam gacchami. Tutiyampi sangam saranam gacchami. Tatiyampi buddham saranam gacchami. Tatiyampi dhammam saranam gacchami. Tatiyampi sangam saranam gacchami. Panatipata veramani sikkhapadam samadhiyami. Adinadana veramani sikkhapadam samadhiyami. Kameshu miccachara veramani sikkhapadam samadhiyami. Musavada veramani sikkhapadam samadhiyami. Surameriya majjipama yettarambe mevumari sikkhapadam samadhiyami. Mami vediye obesit sana sunnai samma samidun Desue dharmaya Obhade pavasunai Me bana kiyala Pindimat obege tunsite pahadanai mete podon dete
නිවනින් සනසන්නයි. කාලය වෙනවා වයසට යනවා කවුරුත් මරණයට ලං වෙනවා ලොකුකම් පොඩිකම් සොහොන් දෙමිනට කවුරුත් පොළොවට පස් වෙනවා නැවතත් වැඩම කොට වැඩව ඉදිරියට ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගේ අවසරයි. වාසනාවන්ත කාර්මික පින්තුන් ඔබට අපේ හාමුදුරන් වහන්සේලාට ලැබුවා 2026 වර්ෂයේ යහපතක් සිතක් සාන්තියක් උදා වෙමින් සතුටින් ජීවත් වන වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. දහම් අනුශාසනාව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. රැඳෙන්නට බණ අහන්න නැතුව ජීවිතය අපි වැරදි අඩුපාඩුකම් හදාගෙන එක හෝ බලපදයක් පිළිපැදගෙන ජීවත් වෙනවා නම් එයයි වටිනාකම. මට මතකයි මම හාමුදුරුවනේ මම අවුරුද්ද පින්කමට හෝ 3 මාස පින්කමට මම තමයි බලට වැඩම කළේ මම හිතන විදියට. ඒ වෙනකොට ඓතිහාසික රයනගර රාජමහා විහාරයටත් ඒ වර්ෂයේම මම වැඩම කළා. ඔය අවුරුදු 10ක් 9ක් ඇති. ඉතින් පින්නතුනේ 2026 වර්ෂයේ මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබගේ අම්මා තාත්තට රැව්වද, කෙරෙව්වද, කෑ ගැහුවද, අඩිය හැප්පුවද? ප්‍රශ්නෙට උත්තර මොකක්ද? සැර කළාද නැද්ද? නෑ. අපි සැර කරපියත්තු ඇති. අපි කොතනින්ද පිළිතුරු ජීවිතේ පටන් ගන්න ඕනේ? මට කියන්න බලන්න අපි කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා. කියන්න බලන්න. කොතනින්ද පටන් ගන්න ඕනේ? sorry. ගෙදරින්. අප පටන් ගන්න ජීවිතේ හැදෙන්න කොතනින්ද? ගෙදරින්. නේද මම හඳුනන? අපි ගෙදරින් තමයි මම රත්තරනේ අපි ජීවිතේ පටන් ගන්න ඕනේ. අපේ ජීවිතේ උපත දෙන්නේ කවුද? අපේ අම්මා. අපි ජනිත කරන්නේ අපේ තාත්තා. අපි අපේ අම්මා තාත්තට යුතුයකම් නොකොට කොතේ පින්කම් කරා, කොතේ දන් දුන්නා, කොතේ සමාජ ක්‍රියාකාරී පුද්ගලයෙක් වුණත්
වැඩක් තියෙයිද කියලා බලන්න. වැඩක් නැහැ. ලෝතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේමයි පිනතුනේ දේශනා කරන්නේ. අම්මා තාත්තට උපස්ථාන කිරීම මට උපස්ථාන කරනවට වැඩිය පින් ලැබෙන බව. මට කියන්න දැන් සතියක් ඇතුළත හැමදාම අම්මා තාත්තට වැඳ දුවෙක් පුතෙක් ඉන්නවනම් මෙතන නෑ. ගෙදර අම්මගේ තාත්තගේ ෆොටෝ එකට මේ පරලෝ ගියපුවාම හැමදාම වදින දුවේ පුතෙක් ඉන්නවා කියන්නේ නෑ. පඩිය ගත්තාම ඉස්සරෝම අම්මට මොනවා හරි අරන් දෙන දුවේ පුතෙක් ඉන්නවා කියන්නේ තාත්තට ඉස්සරහට සිංහල අලුත් අවුරුද්දට පසුගිය අවුරුදු වල වටිනාම ඇඳුම අරන් දුන්න අම්මා තාත්තට වටිනාම ඇඳුම අරන් දුන්න දුවෙක් පුතෙක් ඉන්නවා නම් මට අතුස්සලා කියන්නේ. දැනුම් තේරුම් තියෙන වයසේදී අම්මා තාත්තට කියන ඇඳුම් හොද ගත්තේ නැති දුවෙක් පුතෙක් ඉන්නවා නම් කියන්නේ දැනුම් තේරුම් තියෙන කාලේ කාපු වීම කෝප පිළාර අම්මට කියලා හොදගත්තේ නැති දුවෙක් පුතෙක් ඉන්නවා නම් කියන්නේ බලන්න. තමන්ගේ ගේදොර හදාගන්න තමන්ගේ වගකීම් වැඩ කටයුතු ටික කරගන්න. වයසදී අම්මා සිල් සමාදන් කරන්නවත් යවන්නේ නැතුව තමන්ගේ දරුවගේ ආයම්මා බවට පත් කරගත්ත නැති දරුවෝ ඉන්නවද කියන්නේ. එන්නවද නැද්ද? අපි ගෙදර එකකට කතා කරනකොට අපි මේවට එකතු වෙන්න පිරිසක් නෙවෙයිද? වෙනතුනේ අම්මා තාත්තා කියන උත්තරීතර බුදුවරු දෙපළ අද වර්තමානයේ වෙනකොටමයි රත්තරනේ ඔබලගේ ඕනෑකම් ඉෂ්ට කරගන්න පමණක් පරිහරණය කරන භාණ්ඩ දෙකක් බවට පත්කොට හමාරයි. අද අම්මා තාත්තගේ හයිය තියෙනකොට දේපොළ ඉඩකඩම් යාන වාහන ටික තියෙනකොට ඒ අම්මා තාත්තට උරුම කියන්න දරුවෝ කොටයි. හැබැයි අම්මා තාත්තා අසනීප වෙනකොට අම්මා තාත්තා වයසට යනකොට අම්මා තාත්තට අතපය වාරු නැතිකොට අම්මා තාත්තට මිල මුදල් නැතිකොට අම්මා තාත්තා දේපොළ නැතිකොට අම්මා තාත්තා බාර ගන්න දරුවෝ අඩුයි. ඇයි මයි රත්තරනේ මෙහෙම වෙන්නේ? ඔබ හරියට බුද්ධ වදයි ඉගෙනගෙන නැහැ. ඔබගේ දරුවන්ට බුද්ධ වද උගන්වලා නැහැ. අන්න එයයි හේතුව. එහෙම කරන්න එපා. ඇයි? මේ ලෝකේ අපිට ජීවමාන ආශිර්වාදයක් අපිට ලැබෙනවා නම් ලැබෙන උත්තරීතර දෙවොල අපේ අම්මා තාත්තා ඉන්න තැන ඔබලා කතරගමන මුන්නේසරම් අලුත්නුවර රටේ දින ඕනේ හාස්කම් මෙහෙම තියනවා කියලා කොයි තැනට ගිහිල්ලා ඔළුවේ තියාගෙන පළතුරුද කැවිලිද මොන දෙයකින් පූජා කරා ඔබගේ අම්මගෙන් ලැබෙන ආශිර්වාදේ ඔබගේ තාත්තගෙන් ලැබෙන ආශිර්වාදේ
ඔය කොතනකින්වත් ගන්න බෑ. මේ ලෝකේ දෙවිවරු දෙන්නත් ගත්තොත් මහා හාස්කම් තියෙන මහා බලයක් තියෙන දෙවිවරු දෙන්න කවුද? ඒ අම්මයි තාත්තයි. පිටුනේ ඔබගේ අම්මගේ දෙපා අත ගාලමයි රත්තරන් අම්මේ මම ගිහින් එන්න කියලා වදින්න. අන්න අම්මගේ මේ ධාතුව රත් වෙනකොට මයි පුතාට මයි දුවට තුරුණුවන්ගේම පිටයි පුතේ කිව්වොත් ඒක මේ විශ්වයේ සියලු බල පරදවා ලැබෙන ආශිර්වාද වෙනවා. ඔබගේ තාත්තගේ දෙපා අල්ලලා අත ගාලමයි රත්තරන් තාත්තේ මම ගිහින් එන්න කියලා වන්දනා කරන්න. ඒ තාත්තා කුමඩ තාත්තට හිටියා මම රත්තරන් දුවට පුතාට තුරුණුවන්ගේ පිටයි කියලා කියද්දී ඒ විශ්වයේ මහා බලය බවට පත් වෙනවා. ආශිර්වාදී බවට පත් වෙනවා. ඔබට තරුණ වයසට යනකොට නාදුරුවේ කෙනෙක් හම්බුනාම මගේ රත්තරන් මැනික මගේ රත්තරන් මහත්තයා මගේ රත්තරන් කොටේ කියලා ඔබට රත්තරන් වචනේ දාන්න පුළුවන් වෙනකොට ඇයි ඔබට බැරි මගේ රත්තරන් අම්මේ මගේ රත්තරන් තාත්ති කියන්නේ? ඔබලා බුද්ධ වත දන්නේ නැති නිසා. ඔබලා ඉලෙහෙකුණ දන්නේ නැති මිනිස්සු නිසා. පිටුනේ ජීවිතේ අපි මුලින්ම අපි කෘතගුණ සලකන්න ඕනේ. අප මේ ලෝකෙට දී කරපු අපේ රත්තරන් අම්මට තාත්තට. ඒ දේ නොකල ඔබ කොයි අම්ම දෙයක් කළත් වැඩක් නෑ මගේ රත්තරනේ. වැඩක් නෑ. ඔබලා දන්නවද? පෙබරවාරි 14 වෙනි කරලා තියෙන්නේ පෙබරවාරි 14 වෙනි කරලා තියෙන්නේ මොකක්ද නිසාද? කියන්න බලන්න. අනේ කියන්න බලන්න. දැන් මම හිතන සල්ලි එකතු කරන ඇති ගෙදරින් ක්ලාස් වලට දෙන සල්ලි. නේද? මොකද ඒකද කියන්නේ? වැලන්ටයින් කිව්වහම ඉතින් දැන් වැලක් වගේ ඉල්ලලා ඉන්න අපේ අම්මලා තාත්තලා ලෝක තේරෙන්නේ නැහැ පෙම්වතුන්ගේ දිනේ කියලා කියනවා. මමත් ඒක සමරනවා මම හඳුනුනේ. මමත් පෙම්වතුන්ගේ දිනේ සමරනවා. කාගෙත් එක්කද? මගේ අප්පච්චි නැති නිසා මගේ අම්මත් එක්ක. මගේ අම්මත් එක්ක තමයි මම පෙම්වතුන්ගේ දිනේ සමරන්නේ. ඇයි? මේ ලෝකෙ අපි ඉන්න ලොකුම වටිනා මාතෘකාවක් කවුද? කවුද? අපේ අම්මා. මේ ලෝකෙ වටිනා මාතෘකාවක් කවුද? අපේ තාත්තා. ඇයි? මේ අයගේ ආපු වචනේ ඒ ආදරය අවංක ආශිර්වාදයක් ඇති ආදරය. වෙනතුනේ 2026 පටන් ගන්න ඔබට ඔබගේ ජීවිතේ වැරදුණු තැන මේ මම කියන කතාවත් එක්ක ඔබලා අද ඉඳන් පටන් ගන්න. ඒකට තව අවුරුද්දක් විතර ගිහින් අවුරුද්දක් යන්න ඕනේ මාසෙ ගාණක් ගිහිල්ලා අපේ පන්සලේ හාමුදුරු ගාව මගේ නම්බර් එක තියෙනවා. කතා කරලා කියන්නේ මම හාමුදුරුවෝ මට දැන් ජීවිතේ හරි ආශිර්වාදයක් තියෙනවා. මට ගමනක් තියෙනවා කියන්නේ. ඔබට නිසි ආශිර්වාද ලැබෙනවා. එනිසා පිටුනේ අපි ගෙදරින් මේ 2026 පටන් ගමු. ගෙදරින් 2026 පටන් ගන්නකොට අපි අම්මා තාත්තගෙන් පටන් ගමු. අම්මා තාත්තගෙන් පටන් අරගෙන අපි ඊපස්සේ
අපේ ලෝතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මයත් එක්ක අපි මේ වත් පිළිවෙත් ටික හරියට කරනවා කියලා බලන්න. කියන්න බලන්න. මෙතන ඉන්න අම්මලා සිල් ගන්න අම්මලා. සිල් ගන්න අම්මලා. මේ සිල් ගන්න අම්මලා පුතාගේ බිරිඳත් එක්ක තරහා ගත්ත කී දෙනෙක් ඉන්නවද මෙතන? කියන්න බලන්න. යේලිත් එක්ක ඇරියස් වෙච්ච ඒ වචනේ ගෙවුනේ දාහමනේ. යේලිත් එක්ක ඇරියස් වෙච්ච නාගුණ වල ගණන් කරන අපේ අම්මලා කී දෙනෙක් ඉන්නවද මෙතන? කී දෙනෙක් ඉන්නවද? ඒ සීලෙන් වැඩක් තියෙද? වැඩක් තියෙද? මට පුංචි කතාවක් අහන්න හිතෙනවා. හාමුදුරුවන්ට වංචා කරලා පැනලාපු පාසකම්මලා කී දෙනෙක් ඉන්නවද? හාමුදුරුවන්ට වංචා කරලා සිල් ගන්න ගිහින් පැනලාපු අම්මලා කී දෙනෙක් ඉන්නවද? අපේ පන්සලේ තියෙනවා සෙට් එකක් උණුත් පැනලා තමයි යන්නේ. එයාම ගිරියම්මා සිල් ගන්න ගියාද? ගියාද සිල් ගන්න? ඒක හාමුදුරුවෝ නොකියන්නේද ආවේ? සෝඩ් ලීව් එකක් දාලා. මුන් හාමුදුරුවෝනේ උදේට ගිහිල්ලා හත් පැතුම් වැඳ අපෙන් ආවාසයෙන් එක්කන් එන්නේ ධර්මශාලාවට. අපි වාසක සෙට් එක වැඩි ඉක්මනට යන්නේ නැති නිසා ඔකට වැඩි අහු වෙන්නේ නැහැ. මේ සෙට් එක යන්නේ කලින් දවසේ ඩයි ටිකක් ගාගෙන යතුරු කැරල් ටිකක් අරගෙන නේද? යන්නේ අල්ලපු ගෙදර උන්දට හොරේ. සිල් ගන්න යන්නේ අල්ලපු ගෙදර උන්දට හොරේ. එහෙම තමයි උන්දට හොරු වෙලා ඉන්නේ. ඒකල ගිහලා හාමුදුරුවෝ හත් වැඳුම් වැඳලා සිල් ටිකක් සමාදන් වෙනවා. උන් දෙක වෙනකොට හාමුදුරුවනේ හොරේ පැනලා එනවා. ඒක කරනවද නැද්ද? මට වෙනවා නේද? මට අරන් දෙනවා මම සිල් පාරාණය කරනකොට උවා ගියා හාමුදුරුවනේ කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. අනන්ත වෙනවා. එතකොට බලන්න අපේ ජීවිතේ අපි සිල් ගන්න තැන ඉඳන් අපි වංචාකාරයෝද නැද්ද? සිල් ගන්න තැන ඉඳන් වංචාකාරයෝද නැද්ද? මම රත්තරන්ල මං ගැන වර්ධවා හිතා නැතිනේ මේ ආත්මාර්ථකාමී සෙට් එකක් මේ ඉන්නේ හාමුදුරුවෝ. අපි කොටින් බලලා තියන්න කියලා හරිය ආත්මාර්ථකාමී සෙට් එකක්. මුන් සුදියාලගෙන හිටියයි. ඇයි? දුක දැනෙන්න නැරෙන්න ඕන. නේද? දුක දැනෙන්න නැරෙන්න ඕන. ජීවත් වෙන කාලේ මැරෙනවා කියලා අපි හිතනවා නම් මේ රටේ මෙච්චර මේ ලෝකෙ මෙච්චර විනාශයක් තියෙන පිටුතුනේ. පන්සලේ හාමුදුරුවෝ ආරාධිත හාමුදුරුවෝ මහා සංඝරත්නය කියලා අපිට මතක් වෙනත් හෙනයක් ගහන්න ඕන නේද? මම එදිනෙදා ජීවිතේ මට සතර සතිපට්ඨානය කිව්වට වැඩක් නැහැ. අපෙන් වරදින නැහැ. දැන් බලන්න ලස්සනට ලෝතුරු බුදුරජාණන් වහන්සේ වටා ලස්සනට මේ ආසන සකස් කරලා තියෙනවා. බණ කියන්නත් අපිට ලස්සනට මේ දේවල් සකස් කරලා තියෙනවා. බණ අහන්නත් පහසුවෙන් ඉඳගෙන. හදලා තිබ්බා. ඕකේ විපාක හම්බ වෙනවා. මම ඉතින් අර ආපු ගමම කෑ ගහන්න හොඳ නැති නිසා නැත්තම් මම කියන අපලෝපියව පුටු ටික කියලා. අපලෝපියව පුටු ටික කියලා මම කියන්නේ නේද?
බලන්න එපා හත්තිලව්වේ ඔය දේවාල වලට ගියපුවාම ඔය අපි ඉතින් උතුරු දන්නේ හින්දා ඇඳුම් ගලවගෙන ෂර්ට් ගලවගෙන කොවිල ඇතුළට යන්නේ නේද? අපේ හොඳලා දනගතා යන්නේ දිව්‍යෝ ගාවට. හැම හෙනියක්ම ගහන්නේ පන්සලේ හාමුදුරුවෝ කරන වැඩසටහන් ටිකට. නැද්ද? බලන්න ඇත්තට ඉතිහාසයේ අයියෝ තරහ වෙනද ඒවා දැහැත්වටිය දුන්නොත් මොකද ඉතින් ඇත්ත කියන්නේ බෑ. මම පගාවට බන කියන්නේ. බලන්න එකේ කහයි නැති එකේ නැහැ දෙන්නේ. මම පිළිකරට බන කියන්නේ නැහැ සෙරකට බන කියන්නේ නැහැ. එතකොට ඈත අතීතයේ ලෝතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ යුගයේ ඉඳලා කවුද අඩේ බුදු වලින් ඉඳගෙන බණ ඇහුවේ? අමාරුකම් කියන මිනිස්සු ඉන්නවා. ඔය පාපෙම ඇති කොන්දේ උදාවේ හැදෙන්න. ඔය පාපෙම ඇති කොන්දේ උදාවේ හැදෙන්න. තාම මුන් ඇට පැත්තෙන් තේරිලා නැහැ. මුන්ට තියෙන්නේ. දාපියව මේ හොඳට මේ ගල් අල්ලලා තියෙනවා. පැදුරු ටිකක් දාලා බැරි හොඳට මේ පැත්තකින් පුටුවක් දාලා තියෙනවා. එන්නේ නූතන යුගයේ කවුරුත් කරන්න වාලේ කරන දේවල්. නූතන යුගයේ කවුරුත් කරන දේවල් කරන්නේ හැමතැනම ග්‍රවුන්ඩ් වලයි අතනයි මෙතනයි බණහන් දාන පුටු දානවා යන සිස්ටම් එක. හැබැයි පස්සේ යදී අඹුරින් මකන්න බෑ. පුළුවන්ද? පුළුවන්ද? සිංහල වචනය මම කිව්වේ. පස්සේ යදී අඹුරින් මකන්න බෑ. බෞද්ධයාගේ සංස්කෘතිය සාරධර්ම ගුණධර්ම අපිට පුළුවන්ද මේ වර්තමානයේ වෙන සිස්ටම් එකකින් වෙනස් කරන්න? අපිට ඒව කරන්න බෑ වෙනතුනේ. අන්න ඒකයි මේ රටට සාප වෙලා තියෙන්නේ. ආගම දහම පාවිච්චි කරන්නේ ස්ටයිල් එකක් විදියට. ස්ටයිල් එකක් විදියට. වෙනතුනේ පින්කම් කළාට පින්කම් පිළිබඳ අවබෝධය මදි. පින්කම් කළාට පින්කම් පිළිබඳව දානෙ පිළිබඳව අවබෝධය මදි. ලක්ෂ ගණන් වියදම් කරලා අපි පින්කම් කරාට මේ පුංචි රුපියල් 10 15 දී ඒ ලක්ෂ ගානක පින පවක් බවට පත් කරගන්නවා. දවසක් අපේ කටුවේ පින්කමට කජු බාරගත්තා. කජු කිලෝ කීයද විතර හිතන විදියට. කියන්න බලන්න. කජු කිලෝ කීයක් විතර? කජු කිලෝ කීයක් විතරද මාමා? කජු කිලෝ 5ක්. කජු කිලෝ එකක් කීයක් විතරද? 6500 පින්කමට ඉන්න ගියේ නැති. ඒත් අපි දාන්නේ නැහැ. 6500 එහෙනම් පහ වැඩි කිරීම 6500 වුණොත් බර ගාන. හැබැයි ඒ කාලේ හැටියට මම හිතන විදිහට 4000ක් විතර ඇති. පහ වැඩි කිරීම 4 20යි කිලෝ 5ට රුපියල් 20000යි. බාරගත්ත නෝනා ගම වාචනයට කීයද වටනාකම? කියලා බලන්න. බාරගත්ත නෝනා කචුගෙන ආපු වාචනයේ වටිනාකම කීයද? කියන්න බලන්න. දානේ කජු රුපියල් 20000ක ඒ නෝනාගේ කජු 20000 අපි කියමු බුදුරතාව දාන දේවලුත් තියෙනවානේ විවිධාකාර දේවල් 22000ක් විතර කියමු. ගෙනාපු වාසනේ වටිනාකම කියන බලන්න. වාසනේ වටිනාකම කීයද? මත් එක කවුරුත් කතා කරන්නේ තරහින් ඔත් නරයන්නේ. ඈ?
150ක් ගන්න මුන්ගේ ගෙදර තීර්ථ ගන්න එක නම් බකට් එකේ. ඔහොම අපේ උගේ සාර්ථක. ව්‍යංජනයේ වටිනාකම 20000ක් විතර යනවා. ගිනාපු වාදනයේ වටිනාකම කියන්න බැරි තරම් කුණු කොටට දාන එකක් මුන් දාන්නට ආවා. එහෙම නෙවෙයිද? අපේ කරන ක්‍රියාවන් තුළ අවබෝධයක් ඇතිව කරා නම් ඕක කොහොම කරයිද? අච්චර වටිනාකමෙන් යුක්තව කචුලෙන්දනේ ගේන බෙදම රත්තරන් අඳුන් වාචනයක් අරගෙන ඉවත දාන එක ළඟට අරගෙන බලන්න කොච්චර පාවක් පුරු ගන්නවද කියලා මේ තින්ත බකට් වල දාන වෙන්නේ ඉන්නේ විතරද ලීටර් 4 ඉන්න නේද බත් එහෙම දාගෙන යන්න ඇති ඔය කටේ පිටකම් වල අපි සෙට් වෙනවා ඔය සුදුරුණු ව්‍යංජන එහෙම තැන්කොළ ලැබුණ එහෙම දාගෙන නේද තවත් දවසක පින්නතුනි බණට වැඩම කරලා ඒ උපාසිකාව මේ ලංකාවේ කෙනෙකුගේ පිටරට ජීවත් වෙනවා. දෙහත්තියත් හොඳටම හදලා තිබුණා. දෙහත්තිය හොඳ වටිනා දෙහත්තිය. මම අයියාගේ දෙහත්තිය වෙන්නන්නේ නැහැ. ඒක හොඳ එකක් අදහනයි. දෙහත්තිය. මම මේ කියන්නේ මිනිස්සු නොහිතන පැත්තෙන් පුරව ගන්න පව්. නොහිතන පැත්තෙන් පුරව ගන්න පව් කියලා මම අද කතා කරා. දැනගෙන කරන පව් කොහොමද කරනවද? නොදැන කරන පව්. බලන්න තුන් තවතිසා දිව්‍ය ලෝකෙම සක්‍ර දේවේන්ද්‍ර කතා කරනවද කියලා. දැන් බණටත් වැඩි හොඳට කෝල් එකලු. ෆෝන් එකක් ඕෆ් කරගෙන දැන් ඔය උසාවියට යද්දී මේක එකක් ෆෝන් ඔන් කරලා ඉන්නවද? සුද්ධගෙන ආපු නීතියට බයයි. සුද්ධගෙන ආපු නීතියට බය නිසා උසාවිය ලඟ වෙනකොට ෆෝන් එක ඕෆ් කරලා නැත්නම් වාහනය නැත්නම් ගෙදර හරි තියලා. හැබැයි මුන්දලාට මේ සතර මහා අපායට යන්න තියෙන ජීවිතේ ලොකුම දුකට යන්න තියෙන තැන වළක්වා ගන්න සුදුසු තැනට යනකොට තවත් මේකට බලකපා ගන්න තමයි යන්නේ. ඇයි ඔය ෆෝන් එකක් ඕෆ් කරගෙන ඉන්න බැරි? ඇයි මේ වෙලාවටත් ඕකෙ මිදෙන්න බැරි? පෞකාරකම්. වෙන දෙයක් නේ පෞකාරකම්. අපි එතනින් නතර කරමු. ඉතින් පිටතුනි 10ක් තියෙන රුපියල් 2500ක් විතර. කීයක් විතරද? 2500ක් විතර. ඒක හදලා තිබුණු වට්ටිය රුපියල් 80ක් විතර ඇති. 80ක් විතර ඇති. බණ ඉවර වුණා. මේ උපාසිකාව ගත්ත මල්ල දැම්ම 10 වට්ටිය අර මල්ලට. ආරක තිබ්බ සියලු මිශ්‍රණ ඔක්කොම කලවා. ඒකට ටග්ගාලා ගත්ත වට්ටිය. මුන්දර